එකවරටියේ ගණේව පුරාණ විහාරයට ආවා. ආවට පස්සේ මට මාමා කෙනෙක් හම්බුණා. මේ මාමා මේ පන්සල හදපු කාලේ ඉඳන් ලොකු දායකයෙක්. මම දැනගන්න කැමති මේ පන්සලේ කොහොමද ඉතිහාසය ඉස්සෙල්ලා කොහොමද පටන් ගත්තේ? ඉතින් මං එනකොට මේක හෙන මූ කළා. මේක හිටියේ අලි, මුවෝ, ගෝනු, කොටි ඒ සත්තු තමයි හිටියේ මේක. දත් දෙකක් තුනක් ගෑවට පස්සේ ඉවල් හදාවට පදිංචිලා මේ වෙලා ඉන්න ගමන් ආවා ඔය කැලේ දිග වැවට බලන්න. පස්සේ වැවට ආවත් පස්සේ තින් හරපාර තිබුණා. ඒ හරපාර ටිකක් ආවේ ඉතින් මේ කැලේ බලන්න කියලා. බලන් දාපුවම ගල් කණු තියෙනවා, රවුම් ගල් තියෙනවා, කණු තියෙනවා, අරවා මේවා තියෙනවා. ඊට පස්සේ හිතුණා මට මේක පාත්වලා. ඊට පස්සේ මේවා කරලා කට්ටිය මේවා කරලා පන්සල මැටි ගහලා ඇදුවා. පොඩි කාමරයකුයි තාලේ වගේ කෑල්ලකුයි හදලා ආම්දුව පදින්න. ඒක මෙතන අල්තෙන් ඉස්සෙල්ලම එද්දි තිබ්බ ගල් කණු විතරයිනේ. ඔව් එතකොට දැන් මේ දැන් මැටි වලින් හැදුවා. ගයක් හැදුවා. කොහෙන්ද හාමුදුරු නමක් වඩන්නේ? හාමුදුරුවෝ මේ මට මතක මේ නම කොහොමද කියලා මට මතක නෑ. ඒ වයසක අවසක කෙනෙක් තමයි. ඒ හාමුදුරුවෝ අපවත් වෙලා එයාගේ මුණුපුරත් එක්ක තමයි ඇවිල්ලා මේ පන්සලේ හිටියේ. පන්සලේ. ඒ මුණුපුරා මේවා කරලා හිටන් එයා ඉන්නවා දැන්. එයා ඉන්නේ මේ දඬුවයි පන්සල බාරේ. වෙන පන්සලකට වෙන පන්සලකට බාරේ. එයා පහනේලා ඉන්නේ. මට දැනගන්න හම්බුණා මෙතෙන්ට ආවට පස්සේ හැම හාමුදුරු නමකට මෙතන වැඩ සිටින්න බැහැ කියලා. ඇයි මාමේ හැම හාමුදුරු නමකට මෙතන වැඩ සිටින්න බැරි? එතන රහත්කම් තියෙන ස්ථානයක්. රහතන් වහන්සේලා වැඩ හිටපු ස්ථානයක්. මෙතන තමයි අනුරාධපුරේ කරන්න හදලා තියෙන ඉතින්. ඉස්සෙල්ලාම අනුරාධපුරේ මෙතන තමයි පටන් ගන්න කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඉඩ මදිනේ. අක්කර 700ක් කොහෙද තිබුණේ මෙතන. ඉඩ මදි අරහෙන් ඔය. මෙතන ඉදී බැදියලව. ඒවා තේරෙන්න තියෙන්නේ මේ ළඟමයි. ඉතින් ඉඩකට මදි. ඊට පස්සේ තමයි අනුරාධපුරේ එහාට අරගත්තේ. මම පන්සලේ පොඩ්ඩක් ඇවිදලා බැලුවා. මම අත්‍යවම අදනේ මේ පන්සලට ආවේ. එතකොට මම බුදු පිළිම දෙකක් වගේ දැක්කා. අර එක බුදු පිළිමයක් තිබ්බා නිකන් අර හැඩ නිකන් තියනවා වගේ. මොකක්ද මේ බුදු පිළිමේ විශේෂත්වය? ඒකේ හිස නෑ. හිස කඩලා මේ නිදහන් කට්ටිය. අර මං කිව්වේ නිදහන් ගන්න ඇති කියලා. අර මල් ඇඳක් වගේ තියෙන එකක ඒ ගල්ල ඇල්ල වගේ තිබ්බ එක එතන නිදානයක් තමයි තිබිලා තියෙන්නේ. එතන නිදානයක් තිබුණේ ඒක ගන්න බැරි වුණා. අර පිළිමේ නම් ගහට හේතු කරලා තියෙන ගහකට. ඒකේ හිස කඩලා තියෙනවා බෙල්ලේ. ඒ නිදන් හොරු ඇවිල්ලා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඔව් නිදන් හොරු බලලා තියෙන නිදන් ගන්න. ඒකේ මොකවත් තිබුණේ නැහැ. හිස විතරයි කරලා තියෙන්නේ. ඒක එහෙමම තියෙනවා ගායි. මේ තමයි හදාපු පිළිමේ. කොහොමද මට දැන් බුදු පිළිමේ මොකක් හරි විශේෂයක් තියෙනවා කියලා මට තේරුණා. මොකක්ද ඒ විශේෂය? විශේෂයෙන් අර පෙරාකොටා කියලා හැදුනේ. පෙරාකොටා. ඔව්. ඒ බුදු පිළිමේ විශේෂ පෙරාකොටා බුදු පිළිමයක්. පෙරාකොටා කියලා කියන්නේ අයියා අපි එහෙම නම. කියන්නේ දංකුතිය නැටි කියලා උඩු නැටි. ඒ ගෙනත්ලා වංගෙඩි වල දාලා කෙටුවා. කොටලා වෙරලා පෙනේෙන් හැදුවා. හලලා තමයි ඔය අච්චුවට ගැහැවුවා. ඒ මැටි වලින් අච්චුව ගහලා ඒ අච්චුවේ කෑලි 32කට කැපුවා. අර පිළිමේ හදාපු පිළිමේ ගහලා මෙයා කරලා කෑලි 32කට කැපුවා. 32කට කපලා ඒ කෑලි ගම අනික් ගමන දන්කොපියේ මැටි ගෙනත්ලා ඒ වාර වංගෙඩිය කොටලා පෙරලා තමයි ඔය කෑලි 32 හරිගස්සලා ඒ දල්කොපියේ මේ කෙනෙක් මහත්තයා ඇවිල්ලා ඒ මැටි දීපේ කරලා තමයි පුස්තිව පොර්නේ ගහලා පිස්සුවා. පුස්සලා තමයි ඔය කෑලි හයි කරලා තියෙන්නේ. ආයේ ජීවිතේට ඔය පාට වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු 100 ගණක් ගියත් ඔය පාට ආයේ පාට ගන්නෙත් නැහැ. ඒ පාට ගානේ බව පුරාණ රජමහා විහාරයට ඇවිල්ලා වැඳ පුදාගෙන ඇති. ඔයාලා දැනන් හිටියද මේ ටෙරාකොටා බුදු පිළිමයක් මේ පන්සලේ තියෙනවා කියලා? දැන් හොරුන්ගෙන් මේක ගොඩක් ආරක්ෂා වෙලා තියෙන පන්සලක්. මේ වැඳ පුදා ගන්න මේ වගේ අලුත් දේවල් දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න. ලංකාවේ ලෝකෙවත් නැහැ. ඔව් පිළිමේ